සියලු දෙනාටම සුබ දවසක්. විශ්වය පුරා දැනුම සොයා යන ඔයා වෙනුවෙන් අරන් ආපු සාමාන්‍ය දැනීම ප්‍රශ්නාවලියේ දෙවැනි කොටසයි මේ. දීලා තියෙන පිළිතුරු 4 ඇසුරෙන් නිවැරදි පිළිතුර තෝරන්න ඕනේ. එක් නිවැරදි පිළිතුරකට 1 ලකුණු බැගින් හිමි වෙනවා. සුපුරුදු පරිදි වීඩියෝ එක අවසානයේට තියෙන දවසේ පැනයට පිළිතුරු දීලා දවසේ ජයග්‍රාහකයා වෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යෙන්ම අපේ දැනුමයි ලෝකයයි YouTube නාලිකාව subscribe කරලම තියාගන්න. එහෙනම් දැන් යමු අපි අපේ වීඩියෝ එකට. දැනුමයි මිනුමයි part 2. ප්‍රථම වරට ලෝක සිතිය මඳින ලද්දේ කවුරුන් විසින්ද? ක්ලෝඩියස් ටොලමි. කැරම් ක්‍රීඩාවේ නිජබිම ලෙස සැලකෙන්නේ කොහේද? ඉන්දියාව. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙංකෝලය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද? H.G. චාර්ලිස් මහතා විසින්. ශ්‍රී ලංකාවේ පොස්පේට් නිධිය පිහිටා ඇත්තේ කොහේද? එප්පාවල. ප්‍රංශ විප්ලවය ආරම්භ වූයේ කිනම් වර්ෂයේද? අජටාකාශගත වූ ප්‍රථම කාන්තාව කවුද? වැලෙන්ටිනා තෙරෙස්කෝවා. පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ කිනම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යටතේද? සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ. ටයිටැනික් නැව මුහුදුබත් වූයේ කිනම් වර්ෂයේද? එක්දහස් 913දී. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත කුමක්ද? කොළඹ ජර්නල්. ක්වායිගඟේ පාලම යන ඉංග්‍රීසි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක් අලලා නිෂ්පාදනය කළේද? කිතුල්ගල. හෝටන් තැන්න සම්බන්ධ වන දිස්ත්‍රික්කයක් නොවන්නේ මින් කුමක්ද? කෑගල්ල. ජගත් දුම්වැටි විරෝධී දිනය කවදාද? මැයි 31. පොල් ත්‍රිකෝණය හා සම්බන්ධ නගරයක් නොවන්නේ මින් කුමක්ද? අම්පාර. රුධිර
ගනු ලැබුයේ කවුරුන් විසින්ද? වෛද්‍ය විලියම් හාවී විසින්. අම්ල වැසි ඇති කිරීමට හේතු වන වායුවක් වනුයේ මින් කුමක්ද? සල්ෆර් ඩයොක්සයිඩ්. පසුගිය වීඩියෝවේ පැනයට පිළිතුරු. දවසේ පැනය. ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ දැනුමයි ලෝකයේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වනතුරු සුබ දවසක්.